පින්නතුනි බුද්ධ භාෂිතය හා මාගදී බස පිළිබඳව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. බුද්ධ භාෂිතය මාගදී භාෂාව කියන මේ දෙක එකක්ද එහෙම නැත්නම් දෙකක්ද? බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු සියලුම ශ්‍රී ධර්මය බොහෝ කාලයක් දේශනා කරේ මාගදී භාෂාවෙන්. මාගදී භාෂාව කියන්නේ අධිගමයට මඟ පෙන්වන භාෂාව නිසා මාගදී බස කියලා කිව්වා. මේ මාගදී භාෂාව කියන එක බුදු පියාණන් වහන්සේලා එහෙම නැත්නම් ලෞතර බුද්ධත්වයට උතුමෙක් පත් වෙනකොට ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනකොට මේ මධ්‍ය මණ්ඩලයේ මධ්‍ය දේශයේ ජම්බුද්දීපේ පවතින ජීවමාන එහෙම නැත්නම් භාවිතා කරන භාෂාවක් වෙනවා. හැබැයි මේ මාගදී භාෂාවට අකුරු නැහැ. මාගදී භාෂාවට අකුරු නැතුවට ශබ්ද සංඥා තියෙනවා. මේක මූල ප්‍රාකෘත මාගදී භාෂාව. මේ මාගදී භාෂාවෙන් තමයි සියලුම ලෞතර බුදු පියාණන් වහන්සේලා ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. සියලුම ලෞතර බුදු පියාණන් වහන්සේලා මාගදී භාෂාවෙන්. මාගදී භාෂාවට අමතරව බුදු පියාණන් වහන්සේලා එදා මේ මධ්‍ය මණ්ඩලයේ හෙළබිම ජම්බුද්දීපය තුල පැවතුන භාවිතා කළ වෙනත් භාෂාවලින් ධර්මයේ දේශනා කළා තියෙනවා. නමුත් මූලික වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැඹුරු ධර්මය, අභිධර්මය, පටිච්චසමුප්පාද ධර්මය, ත්‍රිපරිවට්ටය, සංදේශනාව, චතුරාර්ය සත්‍ය ධර්මය, ද්වෛතා ධර්මය මේ ආදී කොට ඇත්තා වූ අර මූලික බුද්ධ භාෂිතය දේශනා කළා තියෙන්නේ මාගදී භාෂාවෙන්. නමුත් අනිකුත් භාෂාවලිනුත් යම් යම් අවස්ථාවල විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ විතරක් නෙමෙයි අපි දන්න ආකාරයට දීපංකර බුදු පියාණන් වහන්සේගේ පටන් ගෞතම බුදු පියාණන් වහන්සේ දක්වා සියලුම බුදු පියාණන් වහන්සේලා ලෞතර බුදු පියාණන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ සියලුම ධර්ම මේ මාගදී භාෂාවෙන්. ඒ වගේම මේ චක්‍රාවාටයේ පමණක් නෙමෙයි බාහිර වෙනත් චක්‍රාවාටවලදී යම් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ නිවන් දකින්න මාර්ගය විග්‍රහ කරනවා නම් ඒ විග්‍රහ කරන හැම අවස්ථාවකම විග්‍රහ කරලා තියෙන්නේ මේ උතුම් මාගදී භාෂාවෙන්. ඒ නිසා මේ මාගදී භාෂාව කියන එක මූල මාගදී භාෂාව විශ්ව භාෂාවක් නෙමේ අන්තර් චක්‍රාවාට භාෂාවක්. ඒ කියන්නේ හැම විශ්වයකටම හැම චක්‍රාවාටයකටම පොදු හැම බුදුවරයෙකුටම පොදු වූ භාෂාවක්. ඒ නිසා මේකේ අකුරු නැහැ. ශබ්ද සංඥා පමණයි තියෙන්නේ. දැන් යම්කිසි භාෂාවක අකුරු තියෙනවා නම් අකුරු පාවිච්චි කළොත් ඒ අකුරු තියෙන භාෂාවේ අකුරු වෙනස් වීමත් සමග කලින් කලට අර්ථය වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අර්ථය දැන් අපි අද පාවිච්චි කරන හෙළ භාෂාව දැනට අවුරුදු 1000කට ඉස්සර ලියපු භාෂාව නෙමෙයි. අවුරුදු 2000කට ඉස්සෙල්ලා මහා වංශයේ ලියපු භාෂාව හෙළ භාෂාව අපිට අද ඒ අකුරු කියවලා අපිට මේ අද තේරුම් ගන්න බෑ. නමුත් මාගදී භාෂාව එහෙම නෙමේ. ශබ්ද සංඥා සියල්ලම කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් නොවන නිසා මාගදී භාෂාවෙන් දේශනා කරපු ධර්මය කවදක්වත් වෙනස් කරන්නත් බෑ, වෙනස් වෙන්නෙත් නැහැ. සාත්තං සම්භ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං කියලා කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා සියලුම බුදු පියාණන් වහන්සේලා මාගදී භාෂාවෙන් තමයි දේශනා කරන්නේ මේ උතුම් බුද්ධ ධර්මය. ඒ නිසා මේ බුද්ධ දේශනාවක් අහනකොට යම්කිසි කෙනෙකුට මේ මාගදී භාෂාව හරියටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන තත්වයකට පුද්ගලයෙකුගේ සිත එහෙම නැත්නම් මේ භාෂා ඥානය ලැබෙනවා. දැන් අර අකුරු නැති නිසා මේ භාෂාවේ දේශනා කරපු මාගදී භාෂාවෙන් දේශනා කරපු බුද්ධ භාෂිතය පසු කාලවල මේ අකුරු විවිධ ආකාරයෙන් විවිධ භාෂාවල අකුරෙන් ලිව්වා. දැන් ලංකාවේදී මේ උතුම් බුද්ධ දේශනාව ඔය බුද්ධ වර්ෂ 456 දී ලේඛනගත කරද්දී මාතුල අලුනේනේදී ලේඛනගත කළේ හෙළ අකුරෙන්. හෙළ භාෂාවේ තියෙන අකුරු වලින්. නමුත් ඔක්කොම ශබ්ද සංඥා අර මාගදී ශබ්ද සංඥා. ඒ වගේම මේ බුද්ධ භාෂිතය 7 වෙනි 8 වෙනි වගේ සියවස් වල ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙනුත් ලේඛනගත කරලා තියෙනවා.
එතෙන්දි වෙනස් වුණේ අකුරු නමුත් මාගදී භාෂාව බාල. ඒ වගේම තායිලන්තයේදී බුරුමේදී ඒ වගේම පසු කාලික ඉංග්‍රීසි භාෂාවෙන් මේ 1800 ගණන් වල ජර්මන් භාෂාවෙනුත් මේ මාගදී අකුරු ශබ්ද සංඥා ලේඛනගත කරලා තියෙනවා. ඒක නිසා මේ මාගදී භාෂාව හොඳට තේරුම් ගන්න ඕන අකුරු නැති ශබ්ද සංඥා පමණක් ඇති හැම කාලෙටම සාධාරණ වූ වෙනස් නොවන භාෂාවක් ඒක බුද්ධ භාෂිතය. ඒ නිසා මේ ජම්බුද්දීපේ මගධ රටේ මාගදී භාෂාව පැවති රටේ දේශනා කරපු ඒ කාලේ භාවිතා කරපු පාවිච්චි කරපු භාෂාව තමයි මේ මාගදී භාෂාව කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි අද පාලි කියලා භාෂාවකුත් භාවිතේ පවතිනවා. මේ පාලි කියන භාෂාව ඇත්ත වශයෙන්ම භාෂාවක් නෙමෙයි. මේක මෙන්න මේ ආකාරයටයි මේ පාලි කියලා භාෂාවක් ආවේ. දැන් බුදුහාමුදුරුවෝ එදා මාගදී භාෂාවෙන් මේ බුද්ධ දේශනාව දේශනා කරනකොට ඒ බුද්ධ දේශනාව පැය ගණනක් විග්‍රහ කරපු දේ මතු කටින් කට වනපොත් කරගෙන පවත්වාගෙන යාම සඳහා මේ පෙළ ගස්සලා යම් ආකාරයකට සකස් කරලා සංස්කරණය කරලා සකස් කරලා පෙළ ගස්සලා මේ දහම් පාට තිබ්බා. දැන් මේ උදාහරණයක් හැටියට තියතොත් සංදේශනාව දේශනා කරාට පස්සේ ඒක කියලා තියෙන්නේ ඒ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. දැන් මේ වේලි අතර තියෙන්නේ සංදේශනාව. ඒ මහා ශ්‍රමණයන්න් වහන්සේගේ මුළු ධර්ම දේශනාව මොනවාද? තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ තේසං හේතුන් තථාගතෝ ආහ ඒ තේසං හේතුන් සං පිළිබඳව මේ දේශනාව දේශනා කළ සං නිරෝධ කිරීම තමයි නිවන කියන එක විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේ සංදේශනාවේ සියලුම දේවල් ඔය පේලි 4කට 5කට පෙළගස්සන්න පුළුවන්. මේ වගේ බුදුහාමුදුරුවෝ පැයක් දෙකක් සමහර විට ඊටත් වැඩි වෙලාවක් දේශනා කරපු මේ උතුම් ධර්මය පේලි කීපකින් ගාථා කීපකින් පෙළගස්සලා ලිව්වා. මේ කිව්වා. මේ පාත්තකනාව කටින් කට ලිව්වේ නෑ. ඒ මුල් අවස්ථාවේ ලියපු දෙයක් නෙමෙයි මේක. නමුත් කටපාඩම් කරගන්න පුළුවන් විදිහට පෙළගස්සලා හොඳට හැදුවා. හොඳට සකස් කළා. සකස් කළා ඒක ඉදිරිපත් කළා. පවත්වාගෙන යන පරම්පරාවෙන් කටපාඩම් කරගෙන කටවචනයෙන් පරම්පරාවෙන් පවත්වාගෙන යන. මෙහෙම කටවචනයෙන් පරම්පරාවෙන් පවත්වාගෙන යන හදපු භාෂාව එක පෙළ දහම වුණා. මොකද මාගදී භාෂාවේ දේ නමුත් පෙළ ගැස්සුව නිසා ඒක පෙළ දහම වුණා. ඒ නිසා මේ පෙළ හැදුව නිසායි පෙළ උනේ. ඒ පෙළ දහම උනේ පස්සේ මේක මේ පෙළ ගස්සලා කටින් කට පවත්වාගෙන ආපු එක තමයි අර බුදුවස 456 දී මේ මාතුල අලුනේනේ මේ කෑගල්ල පැත්තේ මාතුල අලුනේදී ඔය මේ ධර්ම සංගායනාවක් පවත්වලා ලේඛනගත කරේ හෙළ අකුරෙන්. ඒ නිසා එතන ඒ හෙළ අකුරෙන් මේක ලේඛනගත කරන දවස දක්වාම දිගින් දිගටම මේක භාෂාවක් හැටියට පවත්වගෙන ආවා. නමුත් ලිව්වේ නැහැ. මේක ලේඛනගත කළේ පළමුවෙනි වරට ඔය මාතුල අලුනේදී. ඊට ඉස්සෙල්ලා ලෝකේ කොහේදවත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු කටවචනයෙන් පෙළ ගහලා මේ පෙළ දහමක් හැටියට පවත්වාගෙන ආපු දේ ලේඛනගත කරලා තිබුණේ නැහැ. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි යුගයේදීම එදා හිටිය මහා ප්‍රඥාන් වහන්සේලා වන සරියුත් හාමුදුරුවෝ, මහා කච්චායන හාමුදුරුවෝ, මහා කොට්ටයායන හාමුදුරුවෝ, මහා අනුරුද්ධ හාමුදුරුවෝ, මහා රේවත හාමුදුරුවෝ, මහා ගස්සප හාමුදුරුවෝ මේ වගේ ප්‍රධාන පෙළේ මහා ප්‍රඥාන් වහන්සේලා එදිනෙදාම බුදුහාමුදුරුවෝ දේශනා කරවදාල මේ උතුම් ධර්මය හෙළ භාෂාවට නගලා හෙළ අටුවා හැටියට ලියලා තිබ්බා. ඒ මොකටද? මේ හෙළ බිමේ අනිකුත් අයට ඔය ජනපද 16ක 12 ජනපදවල හිටිය අනිකුත් හෙළ වැසියන්ට දැන් කොසල් ජනපදයේ බගු අංග මගද
මේ වගේ නොයෙකුත් වජ්ජීන්ට මගධ රටේ දේශනා කරපු දේවල් වගේම ජේතවනාරාමයේ දේශනා කරපු දේවලුත් ඒ එදිනදාම වගේ හෙළවැසියන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට විග්‍රහ කරලා විස්තර කරලා හෙළ භාෂාවෙන් ලියලා තිබ්බා. මෙහෙම ලියපු දේවල් වලට කිව්වා හෙළ අටුවා. මේ හෙළ අටුවා වර්ග එක එක අය එක එක ආකාරයට අර මේ මූලිකව ලිව්වා. මේවට කිව්වා සීහල අට කතා, හෙළ අට කතා, කුරුන්දි අට කතා, මහා අට කතා, බුදු කැලි අටුවා. මෙන්න මෙහෙම අටුවා වර්ග පුස්කොළ පොත්වල ලියලා ඒක ලිව්වේ සිංහල භාෂාවෙන් හෙළ භාෂාවෙන් ඒ ප්‍රදේශවලට ඒ හෙළ අටුවා පාවිච්චි කරන්න සිංහල මිනිසුන්ට කියවන්න ඒ වගේම සිංහල මිනිසුන්ට පරිහරණය කරන්න පුළුවන් වුණ ආකාරයට පුස්තකාලවල පවා මේවා තබලා තිබුණා. ඔය රජගහ නුවර, සවැත් නුවර, කොසඹෑ නුවර මේ වගේ විශාල පුස්තකාලවල මේ වගේ පුස්කොළ පොත්වල ලියපු හෙළ අටුවා හැම තැනකම වගේ මේ රටේ ඒ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ජීවමානව සිටි යුගයේ තුලදීම පටන් ඔය බුද්ධඝෝෂ හාමුදුරුවෝ හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කරන දවස දක්වාම ජීවමානවම ලේඛනගත කරපු දේවල් තිබුණා. දැන් මේ හෙළ අටුවා ලිව්වේ සිංහල අකුරෙන්, හෙළ අකුරෙන්, හෙළ භාෂාවෙන්. ඒ වගේම මාගධී භාෂාව ලිව්වෙත් හෙළ අකුරෙන්. හැබැයි ඒවා ශබ්ද සංඥා පමණයි. දැන් මෙහෙම මේ හෙළ අටුවා ලියපුවා බොහෝ දුරට රටේ හැමතැනම ප්‍රචලිත වෙලා පන්සල්වල, විහාරවල, ගල්ගුහාවල, ඒ නගරවල ප්‍රධාන තැන්වල පුස්තකාලවල තිබුණා වගේම මේවා පාවිච්චි කරමිනුත් හිටියා. මේවා තමයි සිංහල මිනිස්සු පාවිච්චි කළේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙත් ඒ ජීවමානව හිටිය කාලය තුල. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුද්ධ වර්ෂ 910 දී වගේ ලංකාවට ඇවිල්ලා කලේ මේ රටේ භාවිතයේ තිබුණ පුස්තකාලවල පොත්ගුල්වල තිබුණු දේවල් මේ හෙළ අටුවා පුස්කොළ පොත් මිටියක් සෙට් එකක් අරගෙන මේ සීහල අට කතා කියන මේ කොටස අරගෙන ඒ සීහල අට කතා සිංහල භාෂාවෙන් ලියලා තිබුණු දේ පාලි භාෂාවට පරිවර්තනය කළා. එතකොට මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළේ හෝ පාලි භාෂාවට පරිවර්තනය කළේ නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ත්‍රිපිටකය දැක්කද කියවුවද කියලා හිතන්න අමාරුයි. නමුත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කළේ අර හෙළ අටුවා පොත් ටිකක් අරගෙන මේක පාලි භාෂාවට ඒ කාලේ වෙනකොට දැන් අවුරුදු 456ක් වෙනකොට බුද්ධ වර්ෂ 456 දිනේ මේ පාලි භාෂාවෙන් ත්‍රිපිටකය ලිව්වේ. ඊට අවුරුදු 500ක් විතර පරණ වෙනකොට අනුරාධපුර යුගයේ අවසාන කොටස වෙනකොට මේ පාලි භාෂාව කියලා භාෂාවකුත් මේ හෙළබිම තුල සකස් වෙලා තිබුණා. ඒ මිසක් ඉන්දියාවේ කවදක්වත් මූලික වශයෙන්ම පාලි භාෂාවක් පැවතුනේ නැහැ. නමුත් ඔය අනුරාධපුර යුගයේදීම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ නම් 4 5 6 7 වගේ සියවස් වල වෙනකොට ලංකාව ඉන්දියාව අතර සම්බන්ධකම් තිබුණ නිසා බුද්ධ ධර්මයේ බුද්ධ ආගම හැටියට ඉන්දියාවේ ප්‍රචලිත වූ නිසා ඔය අජන්තා වෙල්ලෝරා වගේ බෞද්ධ විශ්වවිද්‍යාලවල පාලි භාෂාව ඉගැන්නුවා. බුද්ධ ආගම ඉගැන්නුවා, බුද්ධ ධර්මය ඉගැන්නුවා පාලි භාෂාවෙන්. ඒක නිසා ලංකාවේ හිටිය පාලි උගතුන් ඉන්දියාවට ගියා. ඉන්දියාවේ හිටපු පාලි උගතුන් ලංකාවට ආවා. ඒ නිසා මේ පාලි භාෂා සාහිත්‍යයක් ලංකාවේ ගොඩ නැගුණා, ඉන්දියාවෙත් ගොඩ නැගුණා. නමුත් ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් තමයි බොහෝ දුරටම ඔය වෙල්ලෝරා අජන්තා වගේ විශ්වවිද්‍යාලවලත් මේ අනිත් තැන්වලත් භාවිතා වුණේ. ඉන්දියාවේ බහුල වශයෙන් පාලි භාෂාව භාවිතා වෙලා නැහැ ලංකාවේ තරම්. නමුත් හෙළබිමේ පාලි භාෂාව සියලුම තැන්වල තිබුණ විශ්වවිද්‍යාලවල ඔය තක්ෂිලා, ඒ වගේම රජගහ නුවර, සවැත් නුවර, කොසඹෑ නුවර වගේ තැන්වල තිබුණ විශ්වවිද්‍යාලවලත්, ඒ වගේම විද්‍යාස්ථානවලත්, පන්සල්වලත්, වේල විහාරවලත් මේ
පාලි භාෂාවත් ඒ වගේම හෙළ භාෂාවත් දෙකම භාවිතා කළා. දැන් මෙතෙන්දී තවත් සංසිද්ධියක් සිද්ධ වුණා. දුටුගැමුණු රජුරෝ රුහුණෙන් ආපු රුහුණේ මුල් කාවන්තිස්ස රජුරුවන්ගේ පුතා හැටියට මහා නාග පරපුරෙන් නාග රජු කෙනෙක් හැටියටයි දුටුගැමුණු රජුරෝ පටන් ගත්තේ. මේ නාග ගෝත්‍රික මහා නාග රජ පරපුරේ දුටුගැමුණු රජුරෝ රුහුණේ ඉඳලා නැගෙනහිරට ඇවිල්ලා නැගෙනහිරින් අනුරාධපුරයට ඇවිල්ලා රට එක්සේසත් කළා. මේ රට එක්සේසත් කරන අවස්ථාවේදී දුටුගැමුණු රජුරෝ අනුරාධපුරේ රාජධානියට මේ පුස්තකාලවල තිබිච්ච බොහෝ පොත්පත් දුටුගැමුණු රජුරන්ගේ රාජ්‍ය පාලන කාලය තුල ගෙනල්ලා ඔය ලෝවා මහපාය කියන තැන මහා විහාරයේ තිබුණු පොත්ගුලක මේ සියලුම දේවල් ගොඩ ගහලා තැන්පත් කළා. මොකද ඒ කාලේ වෙනකොට අගනගරය අර රජගහ නුවර සැපත් නුවර ඉඳලා අනුරාධපුරයට ගෙනාව නිසා ඒ වගේම ප්‍රධාන නගර අර විශාලා මහනුවර වගේ විනාශ වූ නිසා කොහොම හරි අනුරාධපුරයට ඒ නගරවල තිබිච්ච සියලුම බෞද්ධ පොතපත පුස්කොළ පොත්පත් හෙළ අටුවා ඒ වගේම ත්‍රිපිටකය ආදියත් ඔක්කොම ගෙනල්ලා මහා විහාරේ තැන්පත් කළා. දැන් ප්‍රසිද්ධියටපත් වෙලා තියෙනවා කවුරුත් දන්නවා මහා වංශේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මහා විහාරය තුල තිබුණු ලෝවා මහපාය කියන පුස්තකාලය තුල අතුන් 7 දෙනෙකුගේ බරට පුස්කොළ පොත් තිබුණා කියලා ඔක්කොම බෞද්ධ පොත්පත්. නැතුව වෙන කිසිම පොත්පතක් තිබුණේ නැහැ. මේ ඔක්කොම තිබුණේ බෞද්ධ පොත්පත්මයි. බුද්ධ ධර්මයේ බුද්ධ ආගම සහ බෞද්ධ ඉතිහාසය බෞද්ධ සාහිත්‍ය බෞද්ධ සංස්කෘතිය පිළිබඳ පොත්පත්මයි මේ වන විට තිබුණේ. මේ පොත්පත් බොහෝ දුරටම තිබුණේ පාලි භාෂාවෙන්. නමුත් හෙළ භාෂාවෙන් තිබිච්ච ඒවාත් තිබුණා. දැන් දුටුගැමුණු රජුරෝ එන්නට පෙරත් දුටුගැමුණු රජුරුවන්ගේ කාලෙත් ලංකාවේ හෙළබිමේ නොයෙකුත් නගරවල අනුරාධපුරේ නගරයට පෙර තිබුණු සවැත් නුවර විශාලා මහ නුවර කොසඹෑ නුවර මේ වගේ මේ නගරවල නොයෙකුත් ආකාරයේ පුස්තකාලවල තිබුණු පොත්පත් හෙළ භාෂාවෙනුත් ලියලා තිබුණා පාලි භාෂාවෙනුත් ලියලා තිබුණා. දැන් මහා වංශය, දීප වංශය, උත්තර වංශය, බෝධි වංශය, ධාතු වංශය මේ වගේ වංශ කතා ලිවීම මේ හෙළබිමේ එහෙම නැත්නම් මේ ලංකාවේ තුල තිබුණු බොහොම ප්‍රසිද්ධ දෙයක්. වෙන ලෝකේ කොහෙවත් මේ වගේ වංශ කතා ලියපුවා පේන්නේ නැහැ. නමුත් අපේ මේ හෙළබිමේ මුලින්ම දීප වංශය ලිව්වේ සිංහලෙන්. හෙළ භාෂාවෙන්. මහා වංශය ලිව්වේ සිංහල භාෂාවෙන්. හෙළ දිවයින තුල හෙළ භාෂාවෙන්. ඒ වගේම ධාතු වංශය, තූප වංශය, බෝධි වංශය, උත්තර වංශය මේ සියලුම වංශ කතා ලිව්වේ මුලින්ම සිංහල භාෂාවෙන්. ඊට පස්සේ කාලයක් යනකොට මේ ජාත්‍යන්තර වශයෙන් මේ පොත් ප්‍රචලිත වුණාම මේ සියලුම පොත්පත් යම් යම් ආකාරයකට දුටුගැමුණු රජුරවන්ට පස්සේ කාලෙක මේ පොත්පත් නැවතත් පාලි භාෂාවට පරිවර්තනය කළා. දැන් ඔය අනුරාධපුරයේ හිටිය මේ මහා විහාරික මේ ධර්මසේන හාමුදුරුවෝ අර සිංහලෙන් ලියලා තිබුණු මහා වංශය බලලා යම් යම් තමන්ගේ අදහස් එකතු කරලා මෙන්න මේ මහා වංශයක් පාලි භාෂාවෙන් ලිව්වා. ඒ වගේම ඊට පෙර සිංහලෙන් ලියලා තිබුණු දීප වංශයත් පාලි භාෂාවට යම්කිසි වියතෙක් උගතෙක් පරිවර්තනය කළා. මේවා පරිවර්තන. එතකොට දැන් මේ අපි අද බලන දකින කියවන ඔය පරිවර්තනය කරලා තියෙන මේ මහා වංශයට පෙර මේ පාලි භාෂාවෙන් ලියලා තිබුණු මහා වංශයට පෙර මූලික වශයෙන්ම හෙළ භාෂාවෙනුත් මහා වංශයක් ලියලා තිබ්බා. ඒ මහා වංශය අද අපිට දකින්නට නැහැ. ඒ දීප වංශය අද අපිට දකින්නට නැහැ. අපිට ඒක බලන්න, අහන්න, කියවන්න, තේරුම් ගන්න බෑ. ඒ වගේම මේ මහා වංශයේ ලියලා තිබුණු දේවල් වලට වඩා අමතරව ඔය නැගෙනහිර සහ රුහුණ පළාතේ රුහුණ හෙළදිමේ තිබුණු බොහෝ දේවල් පිළිබඳව දේශපාලනය සහ සංස්කෘතිය පිළිබඳව සහ බුද්ධ ධර්මයේ බුද්ධ ආගමේ ඉතිහාසය පිළිබඳව අටමස්ථාන පිළිබඳව පූජනීය ස්ථාන පිළිබඳව බුදුන් වැඩ සිටි තැන් පිළිබඳව විග්‍රහ කරපු උත්තර වංශය මහනුවර යුගය වෙනකම් පැවතුණා. නමුත් අද වෙනකොට ඒ පොත ඇත්තේ නැහැ, අපිට දකින්න නැහැ, අපි දන්නේ නැහැ
කොහෙද මේ පොත මොකද වුනේ කියන එක කාටවත් කියන්න අමාරුයි. ඒ නිසා මේ මුලින්ම මේ හෙළබිමේ ලියපු ඔය මහා වංශය, දීප වංශය, උත්තර වංශය, තූප වංශය, ධාතු වංශය, බෝධි වංශය වගේ පොත්පත් ඊළඟට පාලියට පරිවර්තනය කළා. ඒ පාලි පොත් කොහොම හරි ටික පොළොන්නරුව දඹදිව යුගයේ වලත් නැවතත් ලියවිලා හරි අද වෙනකම් පුස්කොළ පොතුත් ඒ වගේම ඊට පස්සේ මුද්‍රණය කරපු පොතුත් අපිට බලන්න කියවන්න අදටත් ලැබිලා තියෙනවා. මේවා භාවිතයේ තියෙනවා. ඒ නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ හෙළබිම තුල අනුරාධපුර යුගයේ මුල්ම කාලේ සහ ඊට පෙර තිබුණු නැගෙනහිර, විශේෂයෙන්ම නැගෙනහිර සහ රුහුණේ නගරවල විශාල නගර තිබුණා. විශාලා මහනුවර, රජගහ නුවර, සවැත් නුවර, කොසඹෑ නුවර, කිඹුල්වත්පුර මේ වගේ නොයෙකුත් නගරවල තිබුණා. ඒ නගරවල තිබුණු බොහෝ පුස්තකාලවල මේ වගේ සිංහල පොත්, හෙළ පොත්, හෙළ භාෂාවෙනුත් ඒ වගේම පාලි භාෂාවෙනුත් ලියලා තිබුණ බව පැහැදිලිවම පිරිසිදුවම දකින්නට ලැබෙනවා තියෙනවා. ඒ නිසා ඒ පොත්පත් අනුරාධපුරයට ගෙනාවට පස්සේ ඔක්කොම පාලි භාෂාවටත් පරිවර්තනය කරන්න පටන් අරගෙන තියෙනවා පස්සේ කාලෙක. නමුත් මීට පස්සේ මේ අනුරාධපුරයට මේ සියලුම නැගෙනහිර සහ රුහුණ පළාත්වල තිබුණු පොත්පත්, පුස්කොළ පොත්පත් එකතු කරලා දුටුගැමුණු රජුරුව මහ විශාල පුස්තකාලයක් ඇති කළා අර රාජධානිය අගනුවර අනුරාධපුරයට ගෙනාවට පස්සේ. මේ පුස්තකාලය තුල ගොඩ ගහලා තිබුණු, ගබඩා කරලා තිබුණු පොත්පත් ඔක්කොම අර බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඔය හෙළ අටුවා ත්‍රිපිටක මේ පාලි භාෂාවට පරිවර්තනය කළාට පස්සේ යම් කාලෙක මේ අබේගිරියයි මහා විහාරයි අතර යම් අර්බුදයක්, නිකාය ભેදයක් ඇති වුණාට පස්සේ මහා විහාරයට අයිති වෙලා තිබුණු පුස්තකාලේ අර තිබුණු හෙළ අටුවා සහ උත්තර වංශ, මහා වංශ, සිංහලෙන් ලියපු හෙළ වංශ කතා සියල්ලමත් එක්කලා ගිනිපත් කළා මහා විහාරේ පුස්තකාලේ. හැබැයි අබේගිරිය ගිනිපත් කළේ නැහැ. අබේගිරිය තැන්පත් කළ තිබුණේ අර බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 පමණයි. ඒ නිසා ඒ පොත් ඉතුරු වුණා අර මහා විහාරේ පුස්තකාලේ තිබුණු සියලුම පොත්පත් හෙළ අටුවා ඇතුළු හෙළ වශයෙන් සහ පාලි භාෂාවෙන් ලියපු වැදගත් සියලුම පොත්පත් උත්තර වංශයත්, මහා වංශයත්, දීප වංශයත් ඇතුළු ත්‍රිපිටක පොත්පත් ඇතුළු බොහෝ දේ විනාශ වුණා. හැබැයි එකක් වුණා. මොකද මේ ත්‍රිපිටකය ලියපු තැන කෑගල්ලේ මාතුල අලුලෙන මෙතන තිබුණු ත්‍රිපිටක පොත්පත් අනුරාධපුරයට කොහොම හරි ගෙනියන්න බැරි වුණ නිසා මේ කෑගල්ලේ ඒවා තැන්පත් වෙලා තිබුණා. ඒවා මේ කෑගල්ලේ උපදිසාපති ජෝර්ජ් ටර්නර් මහත්මයා කෑගල්ලට එනකම්මත් ඔය මාතුල කෑගල්ලේ මාතුල කියන අත්තනගොඩ කියන තැන තිබුණ පන්සලක තිබිලා එයා එංගලන්තයට අරන් ගියා. ඉතින් ඒක නිසා ඒව තිබුණේ මේ මාගදී පාලි භාෂාවෙන් ලියපු ත්‍රිපිටකය අර අනුරාධපුරයේ මහා විහාරයේ පොත්ගුල ගිනි තියෙනකොට ගිනිපත් වෙන්න සමහර විට පිටපතක් තිබිලා එතනත් ගිනි ගන්න ඇති. නමුත් මේ කෑගල්ල තිබුණ පිටපත ගිනි ගත්තේ නැහැ. ඒක නැවතත් ලියමින් අලුතෙන් නැවතත් කීපවරක් ලියලා අද වෙනකම්මත් ඒවා ඒ පුස්කොළ පොත් පවතිනවා. දැනටත් එංගලන්තේ ලන්ඩන් කෞතුකාගාරයේ මේ පොත්පත් තියෙනවා. ඉතින් ඒක නිසා හැම මේ කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ අපේ මේ බෞද්ධ ඉතිහාසය කොයි ආකාරයකටද වෙනස් වුනේ, කොයි ආකාරයකටද මේ ආකාරයට මේ தത്വයටපත් උනේ කියන එක මේ විපරිණාමය මේ වෙනස් වීම තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපේ පොළොන්නරු යුගයේ බොහෝ තැන්වල තිබුණු පොත්පතුත් ඊට පස්සේ නැගෙනහිර තිබුණු පොත්පතුත් යම් ආකාරයකට පොළොන්නරු යුගයේ අවසානයේ ඇති වූ මහා ස්වාභාවික ව්‍යසනයකින් සියලුම ගම්බිම් විනාශ වෙලා ගිය බව රාජාවලියේ පැහැදිලිවම තියෙනවා. ගම් දසදහස් ගාණක් මුහුදට බිලිගත් බව පැහැදිලිව තියෙනවා. ඒ මහා විශාල සුනාමියක් වගේ මුහුදු කොට ගැලීමෙන් එක්ක ස්වාභාවික ටොර්නඩෝ එකකින් මේ නැගෙනහිර මේ නගර බොහොමයක් විනාශ වෙලා යද්දී මේ මිනිස්සු විනාශ වුණා. මිනිස්සු විනාශ වීමත් සමග අපේ පොත්පත්ුත් විනාශ වුණා. ඒ වගේම ওই මාගාදී චෝල සොලී ආක්‍රමණ තිබුණා
අනුරාධපුරයේ පොළොන්නරුවට දෙකටම ඒවැනුත් අපේ හෙළ පොත්පත් පාලි පොත්පත් දෙකම විනාශ වුණා. ඉතින් ඒක නිසා මෙවන් පොත්පත් අද අපිට දකින්න නැහැ. හැබැයි අපිට අද දකින්න තියෙන එකම පොත තමයි එකම ත්‍රිපිටක ධර්මයේ තමයි අපේ මේ ත්‍රිපිටක පොත්පෙළ. ඉතින් ඒක නිසා ත්‍රිපිටක පොත්පෙළ අපි ගාව කොහොම හරි වාසනාවකට ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා මේ පර්යාප්ති ධර්මය අපිට අදටත් බලා ගන්න, දැක ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න ඉතිරි වෙලා තියෙනවා. ඊළඟට අපි කල්පනා කරගන්න ඕන දැන් බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ තියෙනවා කොටස් 3ක්. පර්යාප්ති, ප්‍රතිවේද, ප්‍රතිපත්ති කියලා. මේ පර්යාප්ති කොටසට අයත් වෙන්නේ ත්‍රිපිටකය හා අටුවා කියලා තියෙනවා. ත්‍රිපිටකය නම් කවුරුත් දන්නවා. ත්‍රිපිටකය කියන්නේ මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය පස්සේ එකතු කරගත්ත කුද්දක නිකායත් අද ත්‍රිපිටකය හැටියට ගණන් අරගන්නවා. නමුත් අටුවා කියන්නේ එදා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේම ඒ වගේම මහා අරහතුන් වහන්සේලා, මහා ප්‍රඥාන් වහන්සේලා, ඔය මහා කච්චායන, මහා කොට්ටියායන, ඒ වගේම මහා සරියුත් හාමුදුරුවෝ, මහා රේවත, මහා කාශ්‍යප වගේ හාමුදුරුවරු අරහතුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ ජීවමානව කාලයේදීම මේ හෙළ දිව මිනිසුන්ට කියවන්නට, තේරුම් ගන්නට පුළුවන් විදිහට ලියපු අර හෙළ අටුවා තමයි මේ පරියාප්ති කොටසට අයිති වෙන්නේ. ඒ මිසක මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයෙක් පරිවර්තනය කරපු දේ කවදක්වත් පරියාප්ති ධර්මයක් හැටියට ගණන් ගත්තේ නෑ, ගණන් ගන්න බෑ. නමුත් අද නෙමේ පොළොන්නරු යුගයේ පවා බොහෝ ඊට පස්සේ වෙන බාහිර පිටරටවල් වල පවා මේ පාලි භාෂාවට පරිවර්තනය කරපු අර බුද්ධඝෝෂ හාමුදුරන්ගේ පොත් 17ත් මේ පරියාප්ති ශාසනයේ කොටසක් හැටියට පිළිගන්නට බුරුමෙත් අද පාඩම් කරනවා. ඒවා ඒක පරියාප්ති ශාසනය හැටියට පාවිච්චි කරන එක ඒතර ගැලපෙන්නේ නැහැ. පරියාප්ති ශාසනයෙන් අද ඉතුරු වෙලා තියෙන මේ ත්‍රිපිටක පොත්පත් ටික පමණයි. නමුත් කුද්දක නිකායේ යම් දේවලුත් පස්සේ එකතු කරගත්ත දේවල් බව පැහැදිලිව පේනවා. තේරගාථා, තේරිගාථා, ඒ වගේම ජාතක පොත, මේ වගේ ධම්පදය, මෙහෙම හුඟක් පොත්පත් මේ වගේ පස්සේ එකතු කරගත්ත දේවල් අද පරියාප්ති ශාසනය හැටියට අපේ උගතුන් සලකනවා. ඒක වැරදි. ඒ නිසා මේ පරියාප්ති, ප්‍රතිවේද, ප්‍රතිපත්ති කියන මේ තුන අතරින්, මේ කොටස් තුන අතරින් පරියාප්ති ධර්මයේ තමයි නිවැරදිම ත්‍රිපිටකය සහ හෙළ අටුවා. නමුත් අපිට අද ත්‍රිපිටකයේ තියෙනවා ඉතිරි වෙලා. නමුත් අර උතුම් හෙළ අටුවා, පිරිසිදු හෙළ අටුවා, එදා මහා ප්‍රඥාන් වහන්සේලා ලියලා තිබ්බ හෙළ අටුවා අද ඉතුරු වෙලා නැහැ. නමුත් ඒ වෙනුවට අපි මේ හෙළ අටුවා පරිවර්තන ගැනීම ඊතර ගැලපෙන්නේ නැහැ. බුදුඝෝෂ හාමුදුරුවෝ මේක මේ පරිවර්තනය කරද්දී අර උතුම් බුද්ධ ධර්මය, උතුම් හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කරද්දී බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අදහස්, ඒ වගේම දැනීම අනුව තමයි මේවා පරිවර්තනය කළේ. ඉතින් ඒක නිසා ඒ පරිවර්තන පරියාප්ති ධර්මය හැටියට ගැනීම ටිකක් නොගැලපෙන දෙයක් කියලා පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පරියාප්ති ධර්මය තේරුම් නොගත්ත කෙනෙකුට ප්‍රතිවේද ධර්මය හා ප්‍රතිපත්ති ධර්මය ඉතුරු කොටස් දෙක සම්පූර්ණ කරගන්න අමාරුයි. ඒ නිසා පළමු කොටම පරියාප්ති ධර්මය පරිසුද්ධ ලෙස තේරුම් ගත්තා නම් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා බොහෝ අද ත්‍රිපිටක ධර්ම වල. ඒ වගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, මේ ආදී වශයෙන් තියෙනා වූ මේ ත්‍රිපිටක පොත්වල පැහැදිලිවම මේ උතුම් බුද්ධ දේශනාව නිවන් දකින්නට අවශ්‍ය ආකාරයට පැහැදිලිව තියෙනවා. මාගධී භාෂාවෙන්, පාලි භාෂාව කියලා අපි කිව්වට. හැබැයි සිංහල පරිවර්තනය නම් ඒක ඇත්තට ගලන පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව මම පස්සේ ඉදිරියට කියන්නම්. කොහොම වුණත්ම මේ පරියාප්ති ශාසනය තේරුම් ගන්න ඕන. පරියාප්ති ශාසනය කියන්නේ හෙළ අටුවා සහ ත්‍රිපිටකය මාගධී භාෂාවෙන් ලියපු එක පමණයි. සිංහල භාෂාවට පරිවර්තනය කරපු ත්‍රිපිටකයේ එන සිංහල හැටියට අපි අද කියන දේ
මේ පරියාප්ති සාසනය විදිහට ගන්න බෑ. මොකද ඒවා word to word translation. එහෙම නැත්නම් එක වචනයකට එක වචනයක් හැටියට කවුරු හරි මේ උගතුන් කියන පුද්ගලයෝ පරිවර්තනය කළා තියෙනවා. මේ පරිවර්තනය කිරීමේදී ලොකු වැරදි දෙකක් වෙලා තියෙනවා. පළවෙනි වැරද්ද තමයි මේ පරිවර්තකයෝ බොහෝ දුරටම බොහෝ සිංහල වචන වලට මේ පාලි වචන වලට මාගදී වචන වලට සංස්කෘත වචන දාලා පරිවර්තනය කළා. මොකද ඒ තමන්ගේ අර ෂඩ් භාෂා පරමේශ්වර බව පෙන්වන්න, එහෙම නැත්නම් භාෂා චාතුර්යය පෙන්වන්න නිතරම බොහොම බලවත් බරපතල වචන සංකීර්ණ වචන හැටියට මේ සංස්කෘත වචන ඇතුළු කළා. නමුත් සංස්කෘත භාෂාව අර්ථ ධර්ම නිරුක්ති ඉදිරිපත් කරන්න පුළුවන් භාෂාවක් නෙමෙයි. ඒක සුංගාරාත්මක, එහෙම නැත්නම් සුන්දර භාෂාවක්, ලෞකික භාෂාවක්, බුද්ධ දේශනාවේ දේශනා කරන්න පුළුවන් අර්ථ ධර්ම නිරුක්ති දෙන්න පුළුවන් භාෂාවක් නෙමෙයි මේ සංස්කෘත භාෂාව. ඒ නිසා මේ හෙළ භාෂාවට ඊටාම කිට්ටුව යන්නේ මේ මාගධී භාෂාව, එහෙම නැත්නම් පාලි භාෂාව. පාලි භාෂාව හෝ මාගධී භාෂාව හෝ කිසිසේත්ම සංස්කෘත භාෂාවට ආලින්වත් යන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ පරියාප්ති ශාසනයයි ප්‍රතිවේද ශාසනයයි ප්‍රතිපත්ති ශාසනයයි සම්පූර්ණ වෙන්න නම් අපිට මේ උතුම් ත්‍රිපිටකයම එහෙම නැත්නම් හෙළාටුවාවල තියෙන නිවැරදි ධර්මයම තේරුම් අරගෙන ඒ අනුවම මේ වග අනුගමනය කරන්න අවශ්‍යයි. ඒක බොහොම වැදගත් දෙයක්. ඊට පස්සේ මේ කුද්දක නිකායේ තියෙන බොහෝ දේවල් පස්සේ එකතු කරගත්ත දේවල් බවත් පැහැදිලිව කියලා පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. කුද්දක නිකායට එකතු වෙලා තියෙන සමහරක් පොත් අනුරාධපුර යුගයේ ලියපු බවත් පැහැදිලිව පේනවා. ධම්මපදයේ ධම්මපදට්ට කතා වගේ දේවල් ධම්මපද. දැන් ධම්මපදයේ කියන පොතේ සහ ධම්මපදට්ට කතාව කියන පොතේ දෙකේම එකකවත් මේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් ඉදිරිපත් කළා නැහැ. සංදේශනාවක් ඉදිරිපත් කළා නැහැ. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයෙන් තොර බුද්ධ ධර්මයකුත් නැහැ, බුද්ධ ධර්මයෙන් තොර පටිච්චසමුප්පාද ධර්මයකුත් නැහැ. ඒ නිසා ලෞකික වශයෙන් රජවරුන්ට, සිටුවරුන්ට, උගතුන්ට, පඬිතයන්ට මේ බුද්ධ ධර්මය බුද්ධ ආගමක් හැටියට දේශනා කරනකොට මේ ලෝකය පාලනය කරන්න බුද්ධ ආගමෙන්, එහෙම නැත්නම් දැහැමින්සෙමින් රට පාලනය කරන්න රජවරුන්ට අවශ්‍ය උපදෙස් දෙන්නට මේ ධම්මපදයේ තියෙන දේවල් බුද්ධ දේශනාවෙන් කොටස් වශයෙන් උපුටලා අරගෙන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා හුඟ කලකට පස්සේ අනුරාධපුර යුගයේදී මේ එළබීමේදී මේ ධම්මපදයේ ලියුවා. ඒ ධම්මපදයේ ලියන්නට ලියපු ආසන්න කාලයකම තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළේ. නමුත් ධම්මපදයේ කියන එක සම්පූර්ණ ආකාරයට ලෞකික වශයෙන්, එහෙම නැත්නම් ලෞකික හොඳ යහපත් නිවැරදි සමාජයක් ඇති කරන්නට රජවරුන්ට, සිටුවරුන්ට, ඒ වගේම උගතුන්ට, පැවිද්දන්ට කාටත් ධර්මයේ දේශනා කරන්න, බණ කියන්න බොහොම උපකාර වන දේවල්, බොහොම උපදේශක ධර්ම, ලෝකයට උපකාර වන ධර්ම ඒකයි ධම්මපදයේ තියෙනවා. නමුත් පටිච්චසමුප්පාද ධර්මය සහ මුලින්ම ඇතුළත් කළා නැහැ. ඒක ඉවත් කළා තියෙන නිසා, ඒ ගැඹුරු අභිධර්මයේ නැති නිසා එතෙන්දී මේ ධම්මපදේ වුණත් පස්සේ එකතු කරගත්ත දෙයක් බව පැහැදිලිව පේනවා. ඒකත් කුද්දක නිකායටයි අයිති. ඉතින් ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. මේ හෙළාටුවා බොහෝ දුරටම බුද්ධ දේශනාව, බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාලෙම මේ හෙළාටුවා ලියවු බවත්, ඒවා සිංහල භාෂාවෙන් ලියලා තිබුණු බවත් ඉතාම පැහැදිලිව පේනවා. ඒ වගේම ඒ හෙළාටුවා වලින් එක කොටසක් තමයි මේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ලියනකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාවිච්චි කළා පාලි භාෂාවට පරිවර්තනය කරලා මේ පොත් ලිව්වේ. මොනවාද? අර විසුද්ධි මාර්ගය ඇතුළු ඔය සමන්තපාසාදිකාව ආදී වශයෙන් පොත් 17ක් තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ කර්තෘත්වයෙන් ලියපු මේ පොත් 17ෙම තියෙන්නේ පරිවර්තන. පාලියට පරිවර්තනය කළපු හෙළ අටුවාවල පරිවර්තන. මේවා යම් යම් ආකාරයෙන්ට මතභේදයට තුඩු දීලා තියෙනවා. ඒ වගේම යම් යම් අයට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අර පතංජලි දර්ශනය මෙතෙන්දී
හරියට හුඟක් තැන්වල මතුවලා පේන බව පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේක කල්පනා කරගන්න ඕන අපි මේ පර්යාප්ති ධර්මයක් හැටියට මේ පරිවර්තන පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරුම් ගන්න කවුරුත් උගතුන් හැටියට අද බුද්ධ ධර්මය හදාරන අය හැටියට මතභේදයට තුඩු දීලා තියෙන නිසා මේක ටිකක් කල්පනාකාරීව පාවිච්චි කළ යුතුමයි. ඒ වගේම අනුරාධපුර මහා විහාරේ මේ ලෝවා මහපායේ පොත්ගුලක දුටුගැමුණු රජුරෝ ගෙනල්ලා ඔක්කොම තැන්පත් කරලා තිබුණු මේ සියලුම පොත්පත් සිව්හෙළය එක්සේසත් කර පස්සේ එතෙන්ට ගෙනල්ලා තැන්පත් කිරීමත් යම් ආකාරයක අපේ මේ හෙළ සාහිත්‍ය හෙළ අටුවා එම්නනම් බුද්ධ ධර්මය විනාශ වෙන්නට යම් ආකාරයකට හේතු වුණා. මොකද රුහුණේ වගේම නැගෙනහිර පළාතේ නොයෙකුත් රාජධානි වල ඒ වගේම සබරගමු පළාතේ තිබිච්ච බොහෝ තැන්වලදී මුල්කිරිගල, හබුරුගල, නජ්ජංගල මේ වගේ තැන්වල බුද්ධංගල, රජගල මේ වගේ තැන්වල තිබිච්ච බොහෝ පුස්තකාල තිබුණා. ඒවා තිබුණු දේවල් ඔක්කොම අනුරාධපුරයට අරන් ගිය බව පැහැදිලිවම මහා වංශෙත් කියලා තියෙනවා. ඒ නිසා අර පාලි වශයෙන් හෙළ වශයෙන් එකතු කරලා තිබුණු මේ සියලුම ලිය කියවිලි පොත්පත් පුස්කොළ පොත් ඔක්කොම වැඩි හරියක් ගිනි තිබ්බා. අර ලෝවා මහපාය ගිනිපත් කළා උඳුවපුරයි කියන අවස්ථාව. ඒක නිසා ඒක හොඳටම අපි කල්පනා කරන්න ඕන අපේ මේ බුද්ධ දේශනාව උතුම් බුද්ධ ධර්මයේ නැති වෙලා යන්න, වැහිලා යන්න, අභාවයට යන්න බුද්ධ භාෂිතයට මේ ප්‍රශ්නේ බොහොම තනින්ම ඇවිල්ලා තියෙන බව තේරුම් ගත යුතුමයි. ඒ වගේම හෙළාටුවා පාලි භාෂාවටත් ඊට පස්ව පාලියටත් සිංහලටත් හෙළාටුවා පාලියටත් ඊට පස්ව පාලියටත් පාලි භාෂාවට ලියු මේ හෙළ පාලි අටුවාවලට ඊට පස්සේ අටුවා ටීකා ටිප්පණි නොයෙක්වර අනුරාධපුර යුගයේදී ඒ වගේම තවත් අනුරාධපුර යුගයට පස්සේ පොළොන්නරු දඹදෙණි යුගවලදී මේ අටුවා ටීකා ටිප්පණි නොයෙක් අය විවිධාකාරයට ලිව්වා. ඒ ටීකා ටිප්පණි ලිව්වේ දැන් ධම්මපදේ ලිව්වා, ඊට පස්සේ ධම්මපදට්ට කතාව ලිව්වා, ඊට පස්සේ ධම්මපදට්ට කතාවට තවත් ටීකා ටිප්පණි ලිව්වා. මේ ආකාරයට හැම පොතකටම වගේ විසුද්ධි මාර්ගයටත් මේ වගේ පොත්වලටත් නොයෙකුත් ආකාරවලට පරිවර්තනය කරලා හෝ පරිවර්තනය නොකර හෝ අර්ථකථා අටුවා ටීකා ටිප්පණි හැටියට නොයෙකුත් අයට නොයෙකුත් විද්වතුන් නොයෙකුත් කාලවල ලිව්වා. දැන් පොළොන්නරුව යුගය වෙනකොට මේ වගේ දේවල් උතුම් ආකාරයක ලෞකිකත්වයට පත් වුණා තිබුණ බව මේ බුරුලුගෝමින් ලිව්ව අමාවතුරේ ඒ වගේම බුත්සරණ ඒ වගේම පූජාවලිය මේ පොත් ත්‍රිත්වයේ පැහැදිලිව තියෙනවා. ඒවා තියෙන්නේ අර විසුද්ධි මාර්ගයේ පොතේම තිබුණ එහෙම නැත්නම් ධම්මපදට්ට කතාවෙම තිබුණ එහෙමත් නැත්නම් ඔය ජාතක කතාවල තිබුණ නොයෙකුත් බුද්ධ චරිතය බුද්ධ භාෂිතය වෙන වෙන ආකාරයක සුංගාරාත්මක විදිහට ලියබලා සාහිත්‍යයක් ගොඩ නැගුණා. ඉතින් ඒක නිසා මේ පහුකාලෙක මේ වගේ සාහිත්‍යයකුත් මේ බෞද්ධ පොතපත ඇසුරෙන්ම අපේ රටේම මේ හෙළබීමේම මතුවුණා. දැන් මෙතෙන්දී ඊට පස්සේ කාලයක් තුල මේ හෙළ පොත්පත් ඔක්කොම යටපත් වෙලා ලියන්න කියන්න තත්වයකටත් නැතිකොට එහෙම නැත්නම් හොයාගන්න බැරි විදිහට නොයෙකුත් පන්සල් වල නොයෙකුත් තැන්වල කඳුකර කෑගල්ල රත්නපුර බදුල්ල මෙහෙම මේ වගේ තැන්වල පන්සල් වල යම් යම් තැන්වල හැංගවිලා තිබුණා. නමුත් ඉන්දියාවේදී ඔය 6 වෙනි සියවසේ ලියපු ලලිත විස්තරය දිව්‍යාවදානය මේ වගේ පොත්පත් සංස්කෘත භාෂාවෙන් බුද්ධ චරිතය සහ බුද්ධ ආගමට සම්බන්ධ පොත්පත් අජන්තා වෙල්ලෝරා ඒ යුගවල වලදී එහෙම නැත්නම් ඔය කනිෂ්ක රජුරුවන්ගේ ශිලාදිත්‍ය රජුරුවන්ගේ කාලවලදී ඉන්දියාවේ මේ බුද්ධ ආගම පැතිරලා ගිහලා බුද්ධ ධර්මයටත් වඩා බුද්ධ ආගම එතෙන්දී මේ සර්වාස්තිවාදය කියන වාදයකුත් පැතිරලා ගිහිල්ලා හින්දු ආගමයි වේද ආගමයි ශිව ආගමයි බුද්ධ ආගමයි ඔක්කොම එකතු කරලා සර්වාස්තිවාදයක් හදලා තිබ්බා. මේ සර්වාස්තිවාදයේ දේවාන් සංකල්ප බොහෝ දුරට ඇතුළු වුණා. ඒ නිසා අර ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් ලිව්ව ලලිත විස්තරේ ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් ලිව්ව දිව්‍යාවදානය
මේ වගේ තව හුඟක් පොත් තියෙනවා. මේ පොත්වල බුද්ධ චරිතයක් හැටියට ගොඩනගලා ඒ වගේම බුද්ධ ආගමක් හැටියට ගොඩනගලා ඒ දේව සංකල්ප ඇතුළු කළා බොහෝ දුරට තිබුණා. මේ අපේ පසුකාලීනව බුද්ධ චරිතය ලිව්ව බොහෝ උගතින් අපි නම් වශයෙන් නොකියුවත් 1900 ගණන් වල මුල හරිය සහ 1960 ගණන් වලදී පවා බුද්ධ චරිතය ලිව්ව බොහෝ වියතුන් ගිහි පැවිදි බොහෝ වියතුන් උගතුන් සියලුම දෙනා වගේ පාවිච්චි කළේ බුද්ධ චරිතය ලියන්න මෙන්න මේ දිව්‍ය අවදානය සහ ලලිත විස්තරය වගේ සංස්කෘත පොත් විශේෂයෙන්ම සංස්කෘත උගතුන්. ඒ නිසා මේ බුද්ධ ආගමක් බවට පත් වුණා. බුද්ධ ධර්මයේ යටපත් වෙන්නට පටන් ගත්තා. ඒ වගේම අපේ මහා වංශය පිළිබඳවත් මෙතෙන්දී වචන කීපයක් කතා කරන්න ඕන. මහා වංශය කියන්නේ විශේෂයෙන්ම අනුරාධපුර රජපෞල වටා ගෙතුණු සාහිත්‍ය කතාවක්. ඒ කියන්නේ අනුරාධපුරේ රජපෞලේ ඉතිහාසයත් ඒ වගේම මේ බුද්ධ ආගමේ ඉතිහාසයත් තමයි මහාවංශයේ තියෙන්නේ. මහාවංශ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටම තියෙන්නේ පළවෙනි ගාථාවෙම කියලා තියෙන්නේ මේක මේ බෞද්ධ ඉතිහාසයක් සඳහන් කරන පොතක් හැටියටයි ඒ අර පාලි භාෂාවට පරිවර්තනය කරපු මහාවංශයේ මේ කතාව තියෙන්නේ. නමුත් සමහර විටක සිංහල භාෂාවෙන් එළ භාෂාවෙන් ලියපු මහාවංශෙ මීට වඩා නොඑක් දේවල් තියෙන නැති ඒවා මම හිතන්නේ අයින් කරලා හලලා දාලා හෝ ඒක හැලිලා හෝ මොකක් හරි හේතුවක් නිසා ඒවා අයින් වෙලා යන්න ඇති. ඒ වගේම මේ මහාවංශ දීපවංශෙත් ඒ වගේම බෝධිවංශ තූපවංශෙත් මේ වංශකථා සියල්ලම තියෙන්නේ ප්‍රශස්ති ගායනයක් හෝ වර්ණනා ලෙසින් උලුප්පා මතුකොට උසස් කොට පෙන්වීමට යම් රජවරුන්ගේ කාල පරිච්ඡේදවලදී කරපු කියපු හිතපු දේ සහ ඒ තමන් සිද්ගත් පුද්ගලයන් පිළිබඳව සහ ඒ පුද්ගලයන් කරපු සාසනික සේවයන් පිළිබඳව සුළු සිද්ධීන් පවා හුවා දක්වලා බොහොම විශාල හැටියට පෙන්වලා දෙන්න කරපු තැන් තියෙන බව මහාවංශේ පැහැදිලිවම දීපවංශෙත් පැහැදිලිවම තියෙන බව පේනවා. ඒ වගේම එකින් එක පොඩි දීපවංශයයි මහාවංශයයි සංසන්දනය කරනකොට මේකේ බොහෝ ආකාරයට වෙනස්කම් තියෙන බවත් පැහැදිලිවම පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ මහාවංශය ලියා තැබීමේ පරමාර්ථය ඉතිහාසය ලියා තැබීමක් හෝ සත්‍ය తত্ত্বය පෙන්වා දීමක් කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. කොහොම හරි ඉතිහාසයේ යම් එදා සංස්කෘතිය, එදා සભ્યත්වයේ, එදා රජකම ඒ වගේම මේ මිනිසුන්ගේ වැඳුම් පිදුම් ක්‍රම ගැන මේ වගේ දේවල් මේ මහාවංශයේ, දීපවංශයේ, බෝධිවංශයේ, තූපවංශයේ, ධාතුවංශයේ මේ හැම වංශකතාවකම තියෙනවා. නමුත් ඒවා ඇත්ත වශයෙන්ම මුළු ලංකාවේ මුළු හෙළබිමේම සියලුම තැන්වල තිබුණු රාජධානි ගැන කියලා තියෙනවද? එහෙම නැත්නම් අනුරාධපුරේ ලංකාපුර රාජධානියේ සිදු වූ දේවල් විතරක්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද දුටුගැමුණු රජුරෝ රට එක්සේසත් කරන්නට පෙර නැගෙනහිර පළාතේ රුහුණේ ඒ වගේම මේ සබරගමු පළාතේ නොයෙකුත් රාජධානි නොයෙකුත් රජවරු රජකම් කළා, රජවරු හිටියා. ඒ අය පිළිබඳව ප්‍රාදේශීය රජවරු වෙන්නත් පුළුවන්, පළාත් රජවරු වෙන්නත් පුළුවන්, ප්‍රධාන රජවරු වෙන්නත් පුළුවන්. එහෙම අය බොහෝ හිටලා තියෙනවා. ඒ අය පිළිබඳව දැන් දුටුගැමුණු රජු රට එක්සේසත් කරන්න ඉස්සෙල්ලා එක රජ කෙනෙක් මේ හෙළබිම රජ කළයි කියලා කියන්න බෑ. තව එකක් තියෙනවා. මේකත් මේ අවස්ථාවේම පැහැදිලි කරන්න ඕන. මේ හෙළබිම කියන එක මේ ජම්බුද්වීපයේ ඇතුළු මේ සිව් හෙළය, දේව හෙළය, යක්ෂ හෙළය, නාග හෙළය, කුම්භාණ්ඩ හෙළය, එහෙම නැත්නම් මේ සිව් දීපයක් තිබුණා. ජම්බුද්වීපයේ, උතුරු කුරු දීපයේ, අපර ගෝයානය, පූර්ව විදේහය මේ රටවල් හතරක් හැටියට, එහෙම නැත්නම් දීප හතරක් හැටියට, කොටස් හතරක් හැටියට මේ හෙළබිම තුන පාලනය වූ ප්‍රදේශ හතරක්. මේ ප්‍රදේශ හතර මේ රාජාවලියේ පැහැදිලිවම කියනවා. රාජාවලියේ 13ක් ලියලා තියෙනවා. මහනුවර යුගයේ විමලධර්ම සූර්ය රජුරුවන්ගේ ඉඳන් රාජාධි රාජසිංහ රජුරුවන්ගේ කාලය දක්වා අවුරුදු 100 ගානක් තුල රාජාවලි 13ක් ලියලා තියෙනවා. මේ නොයෙකුත් රාජාවලිය අදටත් පුස්කොළ පොත් හැටියටත් මුද්‍රණය කරලා තියෙනවා. මේ රාජාවලිය පැහැදිලිවම කියලා තියෙනවා මේ නැගෙනහිර පළාතත්
ඒ වගේම මේ හෙළබිමේ මහා විශාල ප්‍රදේශයක් මූදට බිලි වුණා නොයෙකුත් ආකාරයට සුනාමි ඇවිල්ලා. මේ පොළොන්නරුවේ අවසානයේ නැගෙනහිර පළාතට රුහුණු පැත්තට පුදුම විශාල සුනාමියක් ඇවිල්ලා ගම්බිම් දසදහස් ගාණක් මූදටපත් වෙලා මූදුපත් වෙලා ඔය දැන් අද මහරාවණා කුඩාරාවණා වගේ මේ බලකො මේ අර ලයිට් හවුස් ඔක්කොම තියෙන්නේ ඒ කාලේ මේ හෙළබිමේ කොටස් වල. ඒ කාලේ එහෙත් ගොඩබිම එහෙත් මිනිස්සු හිටියා. නමුත් ඔය සුනාමි නිසා ගම්බිම් මහා විශාල වශයෙන් මූදට ගිහිල්ලා මූද කොට ගහලා ඒවා මූදට බිලි වුණා. ඒ නිසා දැන් අර ටොලමිගේ සිටියමේ තියෙන මේ හෙළබිම මේ අපි මේ කියන මේ සිව්හෙළය අද නැහැ. අද තියෙන බොහොම ඒකෙන් මං හිතන්නේ 10න් එකකට වැඩිය කුඩා භූමි ප්‍රදේශයක් තමයි අපිට ආදී ඉතුරු වෙලා තියෙන්නේ. 10න් 9ක්ම එක්වරක් මැඩගස්කර් දක්වාම මේ හෙළබිම තිබුණ බව පැහැදිලි. ඉතින් ඒක නිසා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට එහෙම නැත්නම් ඒ රාජ්‍ය මේ රටේ මේ තිබුණු හෙළබිමේ මහා විශාල බිම් ප්‍රදේශයක් තිබුණා. ඒ බිම් ප්‍රදේශ වලින් බොහෝ කොටසක් නොඑක් අවස්ථාවල මූදට බිලි වුණා. අර විහාර මහා දේවිය ඔය ආරුගම්බේ එහෙම නැත්නම් මූදු මහා විහාරයේ ගාවට ඒ සුනාමියක් නිසා ගොඩ ගාගෙන ආපු අවස්ථාවෙත් මහා විශාල සුනාමියක් ඇති වෙලා මේ හෙළබිමෙන් විශාල කොටසක් මූදුපත් වුණා. ඒ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 200කට 400කට පස්සේ. ඒ වගේම පොළොන්නරු යුගයේ අවසානයේ තව විශාල කොටසක් මේ රටෙන් මිලි වුණ බව රාජාවලියේ පැහැදිලිවම පිළිසිදුවම ප්‍රකාශ කරලා තියෙනවා. ගම්බිම් දහස් ගාණක් සුනාමියකට ගියා කියලා. ඉතින් ඒක නිසා මේ හෙළබිමේ තිබුණු කොටසක් ගැන පිළිබඳව විතරයි මේ අනුරාධපුර යුගයේදී සිදු වූ සංසිද්ධීන් පමණයි මේ මහා වංශයේ දීපවංශය වගේ පොත්වල ලියලා තියෙන පැහැදිලිවම. ඒ වගේම බෞද්ධ ආගම බෞද්ධ රජවරුන් ආගමට දක්වූ ලැබිකම සහ ආගමට කළ සේවාවන් මේ අනුරාධපුර රාජ්‍යයේ පිළිබඳව කරුණු සඳහන් කර මේ මහා වංශයේ දීපවංශය බෝධිවංශය තූපවංශය වගේ පොත්වල බොහෝ දුරටම ලිව්වා මිසක් මේවා කොයි කාලේ කොහොම ලියුණාද කියන එක හරි පැහැදිලි කමක් නැහැ. මොකද ධර්මසේන හාමුදුරුවෝ දුටුගැමුණු රජුගේ මරණයෙන් එහෙම නැත්නම් දුටුගැමුණු රාජ්‍යයෙන් පස්සේ මහසෙන් යුගයට එනකොට අවුරුදු 200කට විතර පස්සේ 300කට 200කට අතර කාලයකට පස්සේ තමයි මේ මහා වංශය ලිව්වේ. එතකොට මහා වංශය එදිනෙදා සිදු වූ සිද්ධීන් සමූහයක් එදා ලියපු එකකට වඩා එක්තරා කර්තෘවරයෙක් ඒ අනිකුත් පොත් බලාගෙන අනිකුත් අයගෙන් අහලා ජනකථා ආශ්‍රයෙන් ලියපු අනුරාධපුර එහෙම නැත්නම් ලංකාපුර රාජධානියේ ඉතිහාසයේ මිසක මුළු සිව්හෙළයේම ඉතිහාසය මේකේ තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා මේ සිව්හෙළයේ ඉතිහාසය ඊට වඩා බොහෝම දිගයි බොහෝම බලවත්. ඔය රාවණා කාලයෙන් පටන් ගත්ත ඒ සිව්හෙළයේ ඉතිහාසය අද බොහෝ දුරට වැළලී ගිහිල්ලා ඒවා අද අපිට කියවන්න අහන්න දැනගන්න හුඟක් මාරුයි අපහසුයි ඇත්තේ නැහැ. ඒ නිසා ඒවා යටපත් වෙලා නමුත් ඒවා වරින් මර නොයෙකුත් ආකාරයට නොයෙකුත් විද්වතුන් විසින් කරන පුරාවිද්‍යා පරිශන වලින් සහ නොයෙකුත් ගවේෂණ වලින් විවිධ ආකාරයට මතුවෙන යුගයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා හොඳටම හිතන්න ඕන මේ විජය රජුගෙන් අපි පැවතෙනවයි කියන එක මේ සිංහල ජාතිය පැවතෙනවයි කියන එක සම්පූර්ණ අමූලිකම බොරුවක්. මේක කාටවත් කොහේදීවත් පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විජය රජුගෙන් අනුරාධපුරේ රාජධානිය පැවතිලා කියන එකත් බොරු කතාවක්. කොහොමත්ම මේ සිව්හෙළේ හිටිය මේ යක්ෂ ගෝත්‍රය, දේව ගෝත්‍රය, නාග ගෝත්‍රය, කුම්භාණ්ඩ ගෝත්‍රය කියන මේ ගෝත්‍ර හතර විජය රජුගෙන් පැවතෙන අය නෙමෙයි. මේ ගෝත්‍ර හතර මේ සිව්හෙළය බොහොම අතීත කාලෙක ඉඳන් මේ හෙළබිමේ පැවතුණා. අවුරුදු දසදහස් ගාණක් නෙමෙයි අවුරුදු බොහොම දීපංකර බුදුහාමුදුරන්ගේ පටන් ගෞතම බුදුහාමුදුරන් දක්වාම මේ හෙළ ඉතිහාසය මහා සම්මත රජුරුවන් කල් යන බව මහා වංශේ පැහැදිලිවම පිරිසිදුවම දේශනා කරලා තියෙනවා. දැන් තවත් කරුණු දෙකක් පිළිබඳව ප්‍රශ්න දෙකක් පිළිබඳව පොඩි විස්තරයක් කරන්න ඕන. මේකෙන් එකක් තමයි මේ ඉන්දියානු ඉතිහාසය සහ ලංකා ඉතිහාසය සහ තවත් ඉතිහාසයක් මෙතෙන්ට අපිට පොඩ්ඩක් සම්බන්ධ කරගන්න වෙනවා. මේක තමයි පර්ෂියන් ඉතිහාසය.
දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා The Persian Invasion of India කියලා වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවාම හොඳටම පේනවා පැහැදිලිව ක්‍රිස්තු පූර්ව 522 ඉඳන් 486 දක්වා පළවෙනි ඩේරීස් රජුරුව තමයි පර්ෂියාව පාලනය කරේ. ඊට පස්සේ අශෝක රජුරුවන්ට පෙර ඇලෙක්සැන්ඩර් රජුරුව ක්‍රිස්තු පූර්ව 356 ඉඳන් 323 දක්වා ඉන්දියාව පාලනය කරලා තියෙනවා. මේ මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ට පෙර ඩේරීස් රජවරු 3 දෙනෙක් ඩේරීස් 1 2 3 කියන මේ රජවරු අවුරුදු 110ක් විතර කාලයක් 120ක් විතර කාලයක් මේ ඉන්දියාවේ මුළු ඉතුරු ඉන්දියාවම පාලනය කර බව පැහැදිලිවම පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගෞතම බුදු පියාණන් වහන්සේ උපදිලා බුද්ධත්වයට පත් උනේ බුද්ධ වර්ෂ නම් මේ ක්‍රිස්තු පූර්ව 563 ඉඳන් 483 දක්වා තමයි අවුරුදු 80ක කාලයක් ගෞතම බුදුහාමුදුරුව ජීවමානව හිටියා කියන්නේ. මේ ගෞතම බුදුහාමුදුරුව උපදුන සිදුහත් කුමාරයා ඉපදුන දවසේ ඉඳලා ගෞතම බුදුහාමුදුරුව කුසිනාරානුවර පිරිනිවන් පෑව අවුරුදු දවස දක්වා වූ අවුරුදු 400 අවුරුදු 80 තුල ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 563 ඉඳන් 483 දක්වා වන අවුරුදු 80 තුල ඉන්දියාවේ මුළු ඉතුරු ඉන්දියාවම පාලනය කරලා තියෙන්නේ මේ පර්ෂියන් ඉතිහාසයට අනුව ඩේරීස් 1 2 3 කියන රජවරු 3 දෙනෙක්. ඊට ඉස්සෙල්ලා සයිරස් කියලා රජ කෙනෙක් ක්‍රිස්තු පූර්ව 558 ඉඳලා 530 දක්වා ඉන්දියාව අල්ලගෙන තියෙනවා. මේ ක්‍රිස්තු පූර්ව 356 දක්වාම මේ ඩේරීස් රජවරු පර්ෂියාවේ ඉඳන් ඉන්දියාවේ උතුරු ඉන්දියාව පාලනය කරලා තියෙනවා. ඒ ඩේරීස් රජවරුන්ගෙන් මේ ග්‍රීක් ඇලෙක්සැන්ඩර් රජ පරපුරේ අය මේ ඉන්දියාව අර ඩේරීස් රජවරුන්ගෙන් උදුරගත්තා. බලය අල්ලගත්තා. ඒ නිසා අශෝක රජ්‍ය පරපුර, ඒ කියන්නේ අශෝක රජුරුවන්ගේ සීයා වූ චන්ද්‍රගුප්ත රජුරුවන්ට එනකම්ම ඊට පෙර අවුරුදු 400ක් පමණ සම්පූර්ණම මුළු උතුරු ඉන්දියාවම පාලනය කරලා තියෙන්නේ මෙන්න මේ පර්ෂියන් අධිරාජ්‍ය සහ ග්‍රීක අධිරාජ්‍යයේ අධිරාජවරුන් විසින්. එතකොට මේ පිළිබඳව මේ කාලේ ඉන්දියාවේ ඉතිහාසයේ බෂාම්තුමා ලියපු පොතේ හෝ පැහැදිලි සටහනක් නැතුවට ඔය පර්ෂියන් රජ පරපුර ඉන්දියාව ආක්‍රමණය කිරීම කියන මේ මාතෘකාව යටතේ අද වෙනකොට පර්ෂියන් හිස්ටරි එකේ පැහැදිලිවම තියෙනවා මේ කාලය තුල ඉන්දියාවේ බොහෝ බහුල විශාල ප්‍රදේශයක් ඔය අපි අද බුදුහාමුදුරන් උපදුනා බුදු වුණා කියලා මේ නොයෙකුත් දඹදිව වන්දනා සම්බන්ධ පුද්ගලයන් ප්‍රකාශ කරන මේ ප්‍රදේශය තුල පර්ෂියන් අධිරාජ්‍යයේ බලයයි තිබුණේ. ඒ නමුත් මේ හෙළවීම තුල අපේ මේ නියම ශාක්‍ය වංශයක් මේ රජ කර බව පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕනකම තියෙනවා. මේ අපි අද විශ්වාස කරන ඉතිහාසය කොතනක හෝ වැරදිලා තියෙන බවත් ඒ වගේම අපේ ඉතිහාසය කවුරු හෝ මේ ආකාරයට විකෘති කරලා අපිට ඉදිරිපත් කරලා තියෙන බවත් අමුණලා අටවල දීලා තියෙන බවත් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. අපේ ඉතිහාසයේ කොතනකවත් කවදක්වත් කිසිම කෙනෙක් කිසිම රජ කෙනෙක් මේ දඹදිව වන්දනාව සඳහා අටමස්ථාන වන්දනාව සඳහා කිසිම දවසක ඉන්දියාව කියලා රටක් තිබුණේ නැහැ. ಭಾರತ කියන රටට හෝ මහා ಭಾರತයට හෝ ගිහිල්ලා නැහැ. මේ පළමු වරට මේ ජෝර්ජ් ටර්නර් කියන පුද්ගලයා මේ මහා වංශය සහ ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළාට පස්සේ ඔය 1864න් පස්සේ තමයි ලංකාවේ මිනිස්සු මේ ඉන්දියාවේ ඔය සිද්ධාස්ථාන මතු කරලා ගන්න යන්න ගියේ. ඒවා ඔක්කොම Hindu දේව ආගම්වල තැන්. හැබැයි බෞද්ධ මේවා එකක් තියෙනවා. මොකද හේතුව
ඉන්දියාවෙත් බුද්ධ ආගම තිබුණා. බුද්ධ ආගම ඔය ශිලාදිත්‍ය රජුරුවන් කාලේ, කනිෂ්ක රජුරුවන් කාලේ, ධර්මාශෝක රජුරුවන් කාලේ බුද්ධ ආගමක් තිබුණා. ඒ කාලේ ඇති කරපු නොයෙකුත් සිද්ධාස්ථාන අජන්තා වෙල්ලෝරා වගේම අනික් තැන් වලත් තියෙනවා. ඒවා හැබැයි බුදුහාමුදුරන්ට සම්බන්ධ ඒවායි කියලා කොහෙවත් කොතනකවත් ප්‍රකාශ කරන්න හෝ ඔප්පු කරන්න බෑ. හේතුව මොකද මේ පර්ෂියන් ග්‍රීක අධිරාජ්‍යයක් ඒ කාලේ තිබුණේ යම් කිසි කෙනෙක් හොඳටම පැහැදිලිව තේරුම් ගන්නවා නම් මේ ඔය මෙන්න මේ ඉන්ටර්නෙට් නම්බර් එකකුත් තියෙනවා. මේකට ගිහිල්ලා බැලුවා නම් The Persian Invasion of India කියන එකට මේ ගියා නම් වෙබ්සයිට් එකේ මේක ඕනම කෙනෙකුට මේ Google එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ මොකද්ද මේ තත්ත්වය කියලා ඇත්ත. එහෙම නැත්නම් එක්ක පර්ෂියන් කාර්යෝ කියන එක වැරදි, ඒ පර්ෂියන් හිස්ටරි එක ගැන. එහෙම නැත්නම් ඉන්දියන් කාර්යෝ කියන එක වැරදි, ඉන්දියන් හිස්ටරි එක ගැන. නමුත් අපේ ලංකාව ගැන මේක ලිඛිතව ලේඛනගත වෙලා මහාවංශය තියෙන නිසා මේ මහාවංශය තියෙන සිදුවීම් සියල්ලම මේ ලංකාවේ සිදුවීම මිසක් මේ හෙළවීම තුළ සිදුවීම් නිසා වෙන කොහෙල් ලෝකෙ තියෙන සිදුවීම් නෙමෙයි. ඒ නිසා මේ ලංකාවේ ඉතිහාසය අපිට පැහැදිලිව මතු කරලා ගන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේකට හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕන කියන එකයි මම හිතන්නේ. ඒ නිසා මේ හෙළවීමේ පිරිසිදු ඉතිහාසය අපි මතු කරලා ගන්නට, මේ හෙළවීමේ පිරිසිදු ඉතිහාසය අනිකුත් ලෝකයට පෙන්වලා පැහැදිලි කරලා දෙන්නට, හෙළ උරුමයක් හැටියට මතු කරලා දෙන්නට සෑම කෙනෙක්ම කටයුතු කරන්න ඕන. ඒක අපේ විද්වතුන්ගේ උගතුන්ගේ වගේම මේ අවස්ථාවේ කළ යුතු වැදගත්ම දෙයක්. මේ හෙළවීමෙන් තමයි සියලුම විද්‍යා ශාස්ත්‍ර තාක්ෂණ ආගම ධර්මයේ සියලුම දේවල් වල මුල මේ ඉස්තිවරයා හිටියෙත්, ඒ වගේම ගුවන් යාන තාක්ෂණයේ තිබුණෙත්, ඒ වගේම ගල් තාක්ෂණයේ වාරි කර්මාන්ත සාහිත්‍ය මේ සියලුම දේවල් මේ හෙළවීමේ වෛද්‍ය ශාස්ත්‍රයේ, නක්ෂත්‍රයේ, වාණික විද්‍යාව මේ ඔක්කොම ශාස්ත්‍ර විද්‍යා මේවල මූල ආරම්භය මුල් උනේ මේ හෙළවීමේ අර පුරාණ යුගවල. ඒ නිසා මේක හොඳට පැහැදිලිව අපි රාවණා යුගයේ වගේම ඊට පස්සේ යුගයවත් බුද්ධ යුගයත් ඒ වගේම අපේ අර වැළලී ගිය ඉතිහාසයත් මතු කරන්නට සෑම විද්වතෙක්ම සෑම කෙනෙක්ම කටයුතු කරනවා ඇති කියලා හිතෙනවා.